Hello, welcome back to my YouTube channel. මේ මගේ පළවෙනි වීඩියෝ එක. මගේ මෙන්න මේ යාළුවයි ගියා ඔයාලට පේනවත් වගේ ෆෝට් එකට. ඇත්තම කිව්වොත් ගේම් ටයිම් එක නම් එච්චරම හොඳ නැහැ. දවල් 12යි. කරන්න ගිහපු වැඩේවත් කරේ නෑ ඇත්තටම. මම කරේ නෑ මගේ යාළුවා නම් ඉතින් වැඩේ කරා. ඒක ඉස්සරහට බලන්න පුළුවන්. ඒ ASCII දවල් 12යි කියන්නේ ඉතින් ස්කූල් එහෙමත් ඉවර වෙන ටයිම් එකට පොඩි ළමයිට. ඒකයි ඉතින් ටිකක් බිම පාත් කරන් යන්නේ. ඉස්සෙල්ලා කිව්ව මෙන්න මේක පදින්න තමයි මේ වැඩේ කරන තමයි අතරම ආවේ. දවල් 12ට ඉතින් කවුද ෆෝට් එකේ බයිසිකල් පදින්නේ? එතන අපිට ටයිම් එක වැරදුනා. ඒක නිසා ටිකක් අවුව පායනකම් ප්‍රව බහිනකම් අපි ෆොටෝස් ටිකක් ගන්න ගියා. ඒත් ඇත්තටම ෆොටෝස් ගන්න තියා ඇත්තටම හිතන්නවත් මොකද මාරම විදියටම රස්නේ ආවයි. එක තැනක ඉඳලා ෆොටෝ එකක් ගන්න තරම් මොඩයක් නෑ. ඔන්න ඒ ගහ ගාව තමයි වැඩිපුරම හිටියේ. ඇත්තටම පොඩ්ඩක් හරි වෙනක් තිබෙන්නේ එතන. අපි ඉතින් අවුව බහිනකම් අවුවෙම තමයි හිටියේ. වෙන තැනක් නෑ ඇත්තටම යන්න. තිබ්බේ නැහැ ඉතින්. ආපු වැඩේට ප්‍රයෝජනයක් ගන්න ඕනේ හින්දා පොඩ්ඩක් වටයක් දැම්මා. වොයිස් කරන්න බෑ ළමයි මාරම සද්දේ පාරයි ගේ ඉස්සරහ ඉස්කෝලේ එක මාරම සද්දේ ඉතින්. ඒක නිසා ඒක වැඩි ගණන් ගන්න එපා.
මම මේ ඇත්තටම දඟලන්නේ රැල්ල පා ගන්න යන්න. ඒ වුණාට ඉතින් ගියේ නෑ. ෆෝට් රයිඩ් එක පැයකට 350යි. අපි ගන්න ඕනේ නමයි අපේ ෆෝන් නම්බර් එකයි ID නම්බර් එකයි පොතක ලියලා තමයි ගන්න ඕනේ. බයිසිකලේ බාර දෙනකොට තමයි සල්ලි ගෙවන්න තියෙන්නේ. සමහරක් විට පැයකට වඩා වැඩි වුණොත් ඊට වඩා ඒක කරනවා ඇති. ඒක හින්ද වෙන්නේ නැති ඉතින්. අපි නම් පැයටත් වඩා අඩුවෙන් හිටියේ. මම පැද්දෙත් නැහැ. ඔය පදින ටික විතරයි. මගේ යාළුවෝ තමයි ඒතර ටික පැද්දේ. නැහැ. ඔක පදින්න යනවා අනිවාර්යයෙන්ම හවසක තමයි හොඳම. හවස 4න් පස්සේ හෝ 5න් පස්සේ රැයට නම් මාරම ලස්සනට ඒ එක්ස්පීරියන්ස් එක එන්ජොයි කරන්න පුළුවන් ඇති. එහෙම හිතාගෙන ගිය ඇත්තටම කරන්න බෑ. රස්නේ ඇත්තටම 12:00 එදිරින් ආවේ බයිසිකල් පදින්න බෑනේ කොහොම වුණත්. ඔය ටික විතරයි ඉතින් පැද්දෙත්. ඊට මගේ යාළුවෝ තමයි පැද්දේ. පැයකටත් වඩා අඩු කාලෙකින් අපි බයිසිකලේ දුන්න එතනට. මේ වෙද්දිත් ඉතින් ෆෝන් එකේ බැටරිත් බෑලා උතරින් එහාට මුකුත් වීඩියෝස් ගන්නත් බැරි වුණා. ඔයාලත් අනිවාර්යෙන් ෆෝට් ගියොත් ඔය එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන් ගන්න. හැබැයි 4න් රැට වගේ නම් මාරම ලස්සනට ඇති. ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.